Welcome to back in Rasu Mod official YouTube channel. Hari bang ඉතින් එළම ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙනවා ඔයාලට වෙනද වගේම අලුත් ටිකක්. මුලින්ම බං කියන්නම් එක කාරණයක් මගේ channel එකට තාමත් අලුත් වෙනවා. පල්ලයට රතු පාට sub button එක click කරලා ඊට ඉස්සරහින් notification bell icon එකත් all පාරක් දීගෙන යන්න. මම මේ වගේ තවත් අලුත් ටිකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් මගෙන් හුටස් ගාලා ගෙන්න ගන්න. හරි එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ගෝමද හරියම ගෲප් එකක් උස්සන්න කියලා. හරිද? කෝඩ් මුකුත් පාවිච්චි කරන්න ඕනේ නෑ. ගෲප් එක උස්සන්න කරන්න තියෙන්නේ බං. උඹට ගෲප් එකේ ඇඩ්මින් කොහොම හරි ගන්න එක විතරයි. හරිද? ඒ කියන්නේ ක්‍රියේට් ඇඩ්මින්. කවුරු හරි ක්‍රියේට් ඇඩ්මින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මම ගෲප් එක හදලා පෙන්නන්නම්. පොඩ්ඩයි ඉන්න මම මේ chat එක ක්ලියර් කරගන්නකම්. හරි මම chat එකයි ගෲප් එකයි ආජිවේට් කරගත්තා. හරි මේකට ඉස්සෙල්ලා මුලින්ම ඔයාලා ගෲප් එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම ගෲප් එක හදලා පෙන්නන්නම් ඔයාලට. මගේ අනිත් නම්බර් එකත් ඇඩ් කරලා ගෲප් එක හදන්නම් මම පොඩ්ඩක් අහු ඉන්න. මෙතන රසු වැනික ඕකේ බොටා ඒ නම්බරේ දාලා මම ගෲප් එක හදනවා හී කියලා. හරිද? හරි මම මේ විදිහට හී කියලා ගෲප් එක හදනවා. හදලා ඉවරලා පොඩ්ඩක් ඉන්න මම තව නම්බර් එකක් ඇඩ් කරන්නම්. මම මේ විදිහට මගේ අනිත් නම්බර් එකත් මේ විදිහට group එකට ඇඩ් කරලා මම මේ නම්බර් එකට ඇඩ්මින් දෙන්නම්. හරිද? මම group නම්බර් ඔක්කොටම ඇඩ්මින් දෙන්නේ නැහැ. මම එක නම්බර් එකකට ඇඩ්මින් බස්සනවා. මගේ මේ නම්බර් එකට ඇඩ්මින් දාලා තියෙනවා. මම අනිත් WhatsApp එක ඊට පස්සේ ඕපන් කරගන්නම් මේ විදිහට අනිත් WhatsApp එක. හරි මම මේ විදිහට අනිත් WhatsApp එක ඕපන් කරා. මම පෙන්නන්නම් ඔයාලට group එකට ගිහිල්ලා පුළුවන් ද group adminම remove කරලා දාන්න. මේ පේන නැති ඔයාලට රෂුම් වෙනික කියලා තියෙනවා. අන්න ඒ නම්බර් එක තමයි බං group එක හදලා තියෙන්නේ. පෙන්නන්නම් මම මෙතනින් remove කියන එක දෙන්නම්. remove කරන්න බෑ මෙයාව. හරි. මුලින්ම ඔයා මේක group එක මේ විදිහට open කරලා start community වලට යන්න ඕනි. ඊට පස්සේ community එකක් හදා ගන්න ඕනි get start කියලා. මෙතනට community name එකට ඔයාලා කැමති name එකක් දීලා මෙන්න මෙතන ඊතලයේ touch කරන්න. හරි. ඒ විදිහට touch කරලා ඊට පස්සේ ඔයාලා බං මෙන්න මෙතන යට දකුණු කෙළවරේ තියෙන හරි ලකුණ මේ විදිහට සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරාන් පස්සේ මෙන්න මේ විදිහට එකක් එයි. මෙන්න මෙතන කතිර දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට කමියුනිටි එක හැදලා තියෙනවා. ඊට පස්සේ ඔයගලට පේන්නේ නැති බං දකුණු කෙළවරේ උඩ තියෙනවා ඩොට් තුනක්. ඒ ඩොට් තුන ටච් කරලා view members කියන එකට යන්න. ඒකට ගියාන් පස්සේ මේ විදිහට group එකේ ඉන්න ඔක්කොම ටික සිලෙක්ට් වෙවි. ඔයාලට බලා ගන්න පුළුවන් group එකේ ඉන්න ඔක්කොම ටික. ඊට පස්සේ group එකේ admin ඉන්න කෙනා මේ විදිහට group එකට add කරන්න ඕනේ. මේ විදිහට group එකට add කරාන් පස්සේ ඔයාලට පේන ඉතින් මම අනිත් WhatsApp එකෙන් ඇවිල්ලා තියෙන notification message එක හරි ගණන් ගන්න එපා. ඊට පස්සේ මෙතන ඒ number එක මේ විදිහට select කරලා මෙන්න මේ remove කියන එක දීලා මෙතන remove දෙන්න. ඊට පස්සේ මෙතනින් ඌව remove වෙනවා බලා ගන්න පුළුවන් අනිත් number එක. මම උඹලට back කරලා පෙන්නන්නම් group එකේ. මෙන්න මේ හී කියන group එක තමයි මම select කරලා හදාගත්තේ. මෙන්න මේ විදිහට තමයි බං මේ නම්බර් එක remove වෙලා තියෙන්නේ. දැන් උඹලට පුළුවන් ඉතින් උඹලගේ වගේ group එක පාවිච්චි කරගන්න. මම අනිත් WhatsApp එකට ගිහිල්ලා පෙන්නන්නම් මගේ admin මම කොයි වගේද ඉන්නේ කියලා. හරි. පේනවා ඇති මගේ අනිත් නම්බරේ මාව remove කරලා තියෙනවා. ওই විදිහට තමයි බං group එක ඉතින් උඹලට ඕන විදිහකට උස්සන්නේ. හරි. ඔන්න ඕක තමයි බං අද ඉතින් උඹලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් පල්ලෙහාන් like කරන්න, comment කරන්න, අමතක කර වීඩියෝ එක හැම කෙනාටම බලන්න share කරන්න. තව දෙයක් බං මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලේ තියෙන කළු පාට sub button එක. හරිද? රතු පාට එක දැන් කළු වෙලානේ බං. ඒක නිසා කළු sub button එක click කරලා තියාගන්න. ඊට ඉස්සරහින් notification bell icon එකටත් all පාරක් දීගෙන යන්න. ගෙදර ඉස්සරහා බිත්තියේ කොයි හරි එල්ලෙන්න. මම මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් මගෙන් උඩස් ගාලා ගෙන්න ගන්න. හරි බං ඉතින් එළම එහෙනම් අදට වීඩියෝ ඉවරයි. හැමෝටම සුබ දවස්.